නොයකිමුදැයි ඔබෙන් මේක මාරම රස පොල් සම්බෝලයක් ඉතින් මේක ටිකක් මෝරලා තිබුණේ ඒ හින්දා මේ කොළ පාට ගතිය පොඩ්ඩක් අඩුයි. ගොඩක් යාළුවෝ මට මේ රික්වෙස්ට් කරනවා මේ මෙනු එකේ වීඩියෝ ගේන්න කියලා. ඉතින් ඒ හින්දා මම තමයි මේ එක දිගටම මෙනු වල වීඩියෝ ගේන්න වලට. ඉතින් අද මෙනු එකේ තියෙනවා පරිප්පු කරියක් තියෙනවා, අඹ කරියක් තියෙනවා, බෝංචි තෙල් දාලා තියෙනවා, පොල් සම්බල ටෙම්පර් එකක් තියෙනවා. ඉතින් අපි බලමු මේක ලස්සනට ගැලපෙන විදිහට අපි හදාගන්නේ කොහොමද කියලා. මම පෑන් එකට මේ විදිහට 3-5 ඉස්සරම දානවා. මම පොඩි හැඳි 4ක් විතර වගේ දැම්මා. ඊට පස්සේ මිරිස් කුඩු හැන්දක් විතර දානවා. පැප්‍රිකා පවුඩර් දානවා. මේක සැරෙන්න තියෙන තමයි මම මේක පාවිච්චි කරන්නේ මේකට. ඒකෙත් හැඳි 3ක් විතර දාගන්නවා. සේම් තමයි මම මේකටත් ගන්නෙ. ඒ කියන්නේ 3-5 හැඳි 4යි. මිරිස් කුඩුත් හැඳි 4යි. මම මිරිස් කුඩු දාගත්තේ නෑ. මේක සැර වෙන හින්දා පැප්‍රිකා දැම්මා. ඔයාලට පුළුවන් මිරිස් කුඩු පාවිච්චි කරන්න මේකට. මේක මම නිකන් චට්නියක් වගේ හදන්නේ. චට්නියක් වුණාට හරියක් හදන ස්ටයිල් එකට තමයි හදන්නේ. මේක පොඩ්ඩක් මම බැදගෙන ඉද්දි මම මේකට දානවා සුදු ලුණු, බීරුණු, කරපිංචා, කොත්තමල්ලියට කිහිපයක් දානවා. එන සාලුත් ඇට දෙක තුනක් දානවා. ඊපස්සේ කුරුඳු කෑල්ලක් දානවා. මම මේකට සූදුරු මාදුරු මොකුත් දාන්නේ නැහැ අද. ඔයාලට ඉතින් කැමති නම් මේකට මේ වෙලාවේදී සූදුරු මාදුරු ටිකත් එකතු කරගන්න. ගොඩක් දුරට කළු පාටට හුරු පාටක් තමයි ගන්නෙ. කළු පාටමත් නෙවෙයි. අර පැණි පාටක් වගේ වෙන්න තමයි ගන්නෙ. ඒ පාට ගන්න අපි විශේෂයෙන් මේ වෙලාවේ එකතු කරන්න ඕන සීනි. මම සීනි හැඳි 3ක් විතර දානවා මේකට. ඊපස්සේ ලුණු හැඳි එකමාරක් විතර දානවා. ඔයාලා මතක ඇද්ද මේක අඩු ගින්දරේ නම් බැද ගන්න ඕන. නැත්නම් මේ කර වෙනවා ඉක්මනට. දැන් මේක මට ඕන ගන්නට බැදිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ලස්සන සෙට් වෙලා තියෙනවා දැන්. දැන් මේකට මම දානවා ඔයිල් පොඩ්ඩක්. පොඩි ප්‍රමාණයක් එකතු කරන්නේ. මොකද මේක මේ වෙලාවේදී අපි බැදෙන එක නවත්තන්න ඕන. ඔයිල් ටිකක් එකතු කරාම මේක බැදෙන එක නවතිනවා. ගින්දර තවත් අඩු කරනවා මම ඊට පස්සේ. උඹ ටික කපලා මේ හොඳට හොදලා තියෙන්නේ. වතුර ටිකක් දානවා. ගොඩාක් වතුර දාගන්න නැහැ. සාමාන්‍ය කෑලි වැහෙන මට්ටමට ඔන්න වෙන්න දාගන්නවා. මෙන්න මේ ගන්නට දැන් අපිට කලවම් කරගන්න ලේසි මේක. වතුර ටිකක් දාගත්තාම මෙන්න ඉතින් කලවම් දාගමු. දැන් අපි ගින්දර ටික දාලා හොඳට අඹ ටික තැම්බෙනකන් කුක් කරගමු. මම මේකට විනිගර් පොඩ්ඩක් දානවා පොඩි ටේස්ට් එකක් එන්නත් එක්ක. මේ සාමාන්‍ය විනාඩි 15කට විතර පස්සේ මේක දැන් යම් තාක් දුරකට අඹ කෑලි තැම්බිලා තියෙන්නේ. දැන් මේකට අපි එකතු කරගන්නවා සුගර්. මම මේකට දානවා මේ පොඩි හැඳි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේක මම හැඳි 8ක් දාගත්තා. මොකද මේවා අඹ කියන්නේ ගොඩක් ඇඹුල්නේ. එතකොට ඒ ඇඹුල් ගතිය කැපිලා යම් කිසි තෙන් රස ගතියක් තියෙන්න ඕන අපේ මැංගෝ කරි එකේ. දැන් අපි මේක තව විනාඩි 10ක් විතර වගේ කුක් කරගන්න ඕන. දැන් ඉතින් අපේ අඹ කරියත් හරිය හොඳට කුක් වෙලා තියෙනවා. දැන් ඉතින් බා ගන්න තමයි තියෙන්නේ මේකත්. ඉතින් මේ විදිහට තමයි අපේ මැංගෝ කරි එකේ තියෙන්නේ. ඔයාලට පේනවද මේක දැන් කළු පාටත් නැහැ, රතු පාටත් නැහැ. කළු පාටට හුරු නිකන් පැණි පාටක් වගේ තියෙන්නේ. අඹරල්ලා කරියත් මේ විදිහටම හදාගත්තා අපිට අඹ වෙනුවට දාලා. ඊළඟ බෝන් ටික තෙල් දාගන්න මම තෙල් ටිකක් මේ විදිහට දාගන්නවා. මේකට මම අඹ ටිකක් දානවා. අඹ ටිකෙන් පිපුණා මම මේකට ලුණු සුදු ලුණු දානවා. ඒකම කරපිංචා ටිකක්, තක්කාලි ටිකක් මේ ටික දාලා හොඳට පොඩ්ඩක් සෝට් කරගන්නවා. මේ සාමාන්‍යයෙන් ඉතින් ටෙම්පරාදුරකට තක්කාලි ටිකක් එහෙම දාගන්න. එතකොට තමයි අර රසයක් එන්නේ. මේක යම් කිසි මට්ටමකට සෝට් කරගන්න ඕනේ. දැන් මම මේකට කහකුරු හැඳි භාගයක් විතර වගේ දානවා. කපාගත්ත බෝන් ටික මේකට එකතු කරනවා. ඊට පස්සේ රසානෝ මේකට ලුණු ටික දාගන්නවා. ඉතින් ඔයාලා දන්නා මේ ලුණු දැම්මම තමයි මේ බෝන් ටික තියෙන වතුර ගතිය පොඩ්ඩක් එළියට එන්නේ. ඉතින් වෙලාවෙන් අපි කලවම් කරගන්න ඕන. දැන් සාමාන්‍ය බෝන්ස් එක වලට පේන ඇති 150ක් වගේ කුක් වෙලා තියෙන්නේ. මම මේකට දැන් දානවා තුන පහ ටිකක්, පැප්‍රිකන් පවුඩර් ටිකක්. ඉතින් මේ පැප්‍රිකන් පවුඩර් මම හැම එකනම වගේ දාන්නේ. ඔයාලා දන්නවා ඉතින් අපි මිරිස් කුඩු දැම්මම ටිකක් කරයි අපේ කරේ. අපේ ලංකාවේ කෑම ටිකක් කරට තමයි හැදෙන්නේ. ඒ වුණාට ඉතින් ලංකාවේ කට්ටිය විතරක් නෙමෙයි අපේ කෑමට එන්නේ. ඉතින් පිලිපින්නේ අපේ යාළුවෝ එනවා කෑම කන්න. ඉතින් ඒගොල්ලෝ ඉතින් හැයි හොයි ගාලා තමයි කන්නේ. ඒ හින්දා තමයි මේ ගොඩක් සැර අඩුවටම හදන්න try කරන්නේ. දැන් මම මේකට සීනි පොඩ්ඩක් දානවා. ගොඩක් දාන්නේ නැහැ. කෑලි මිරිස් පොඩ්ඩක් එකතු කරනවා. මොකද මේක ටෙම්පරාදුවක් නිසා. මේක ටිකක් මෝරලා තිබුණේ ඒ හින්දා මේ කොළ පාට ගතිය පොඩ්ඩක් අඩුයි. මෙන්න මේ විදිහට තමයි අපි බෝන්චි ටෙම්පර් එක තියෙන්නේ. ඉතින් මේ බෝන්චි එකට වඩා ඇත්තටම අද තියෙන යන කරිස් ටිකත් එක්ක ගැලපෙන්නේ නම් මෑකරල් වගේ තමයි. අපිට අද එළවලු ගේන
ෂොප් එකේ තිබුණේ නැහැ මම කරන්නේ. මේ පොල් සම්බෝලය දාගන්න ඒකට මම තෙල් ටිකක් දාගන්නවා. ඊට මේකට අබ එකතු කරනවා. මේකට බීලුණු ටිකක් තුදුරුම් සහ කරල් මිරිස් උම්මලකට දානවා. ඊට කරපිංච ටිකක් දානවා. මේක දැන් පොඩ්ඩක් සෝටේ කරගන්න ඕන. හොඳට. අහකුඩු හැඳි භාගයක් විතර දානවා. ඒ මිරිස් කුඩු හැඳි දෙකක් විතර දානවා. ඊට කෑලි මිරිස් හැඳි දෙකක් විතර දානවා. ඊට මේකත් පොඩ්ඩක් කලවම් කරගන්න ඕන. මම මේකට වතුර පොඩ්ඩක් එකතු කරනවා. රසායන ලුණු දාගන්න පුළුවන්. ගම්මිරිස් කුඩු ටිකක් දානවා. අපි මේකට වතුර ටිකක් දාන්න නැත්නම් මේක අර තෙල් දාන හින්දා පොල් කුඩු සම්බෝලයක් වගේ වෙනවා. ඒ හින්දා පොඩ්ඩක් අර පොඩි ගුලි ගහන ගතියක් ගන්න ඕන හින්දා වතුර ටිකක් එකතු කරනවා මේකට. පොල් එකතු කරනවා. ටිකක් දාලා දැන් හොර කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට වෙනද දැන් මේ පොල් සම්බෝලේ තියෙන පාට මේක මාරම රස පොල් සම්බෝලයක් ඉතින් ඔයාලට මේකට උම්මලකට නැත්නම් කුණුස ටිකක් වුණත් දාගන්න පුළුවන්. දැන් ඉතින් මේක හදලා ඉවරයි. මේක දැන් ඉතින් බා ගන්න තමයි තියෙන්නේ. ඒක නැති අපි අර වතුර දැම්මා කියලා මේක එහෙම වතුර ගතියක් නැහැ. ඒකවල තමයි මේ පොල් සම්බෝලේ අර පොල් සම්බෝලයක් විදියට එන්නේ. අද මෙනු එකත් හදාගත්තේ ඔන්න ඔය විදියට තමයි. ඉතින් ඔයාලට වීඩියෝ එක පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වෙනද වගේම වීඩියෝ එක ලයික් එකක් දාන්න අනිවාර්යෙන්ම. ඔයාලගේ අදහස් කමෙන්ට් ලිස්ට් එකේ ලියන්න අමතක කරන්න එපා ඉතින්. එහෙම නැත්නම් නොදන්න යාළුවොන් අතරත් මේ රෙසිපි එක ෂෙයා කරගන්න ගමන් මාව ෆලෝ කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙම නැත්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහිල්ලා එන්න. කට්ටියම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.